ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මෙල්බන් සිටි එක තමයි අද පෙන්නන්නේ. අපි දවස් දෙකකට රෑ නතර වුණා මෙල්බන් සිටි එකේ ලයිට් ෂෝ එක සහ නිව් ඉයර් නයිට් එකේ ෆයර්වර්ක්ස් බලන්න. ඉතින් දිගටම බලාගෙන ඉන්න. මම ලස්සන ක්ලිප්ස් වගේක් දිගටම මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නනවා. ඉතින් මේ විදිහට සිටි එකේ ඇවිදලා ඉවර වෙලා අපි ආවා අපි රෑ නතර වෙන අපාර්ට්මන්ට් එකට. මේ අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකෙන් එළිය වීව් එක තමයි මේ. මේ ඩොක්ලන්ඩ්ස් මෙල්බන් සිටි එකේ ඩොක්ලන්ඩ්ස් අපි මෙතන ටාගට් කළේ රෑට ෆයර්වර්ක්ස් මෙතනට පේන නිසා. අපි අපාර්ට්මන්ට් එකෙන් බඩු ටික තියලා පල්ලෙහාට ආව සිටි එකේ තියෙන එක එක ඇක්ටිවිටීස් බලන්න. මේ දැන් ඔයාලට පෙන්නන්නේ ඒ වගේ ඇක්ටිවිටීස් ටික. කලවර වැටීගෙන එනකොට අපි ආපහු ආවා අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකට. මොකද රෑ 9ට ඒගොල්ලන්ගේ ට්‍රයල් ෆයර්වර්ක් ෂෝ එකක් තියෙනවා. ඒකේ වීව් එක කොහොමද කියලා බලන්න. ඉතින් මේ පේන ඒක ඒ වුණාට අපේ බැල්කනි එකේ බිල්ඩින්ග්ස් වලට ෆයර්වර්ක්ස් කවර් වෙලා තියෙනවා කියලා කොට තමයි අපි තේරුම් ගත්තේ. ඉතින් අපි එවල 9 o'clock ෆයර්වර්ක්ස් මේ විදිහට බලලා රෑ ෆයර්වර්ක්ස් වලට බිල්ඩින් එකෙන් පල්ලෙහාට බැලලා ඩොක්ලන්ඩ්ස් වල ෆයර්වර්ක්ස් වීව් ඒරියා එකකට ඇවිල්ලා ලස්සනට ෆයර්වර්ක්ස් බැලුවා. ඉතින් බලාගෙන ඉන්න මම ලස්සන ක්ලිප්ස් ටිකක් දාලා තියෙනවා. ෆයර්වර්ක්ස් ඉවරලා ආපහු අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකට ඇවිල්ලා බලද්දී මේ වගේ ලොකු ට්‍රැෆික් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. වාහන මූව් වෙනවත් නැහැ. ඉතින් මේකම හේතුවක් වුණා අපිට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් සිටි එකට එන්න ෆයර්වර්ක්ස් බලන්න. ඉතින් අපි එදවස මේ විදිහට රෑ ඉවර කරලා පහුවෙනිදා මේ ගෙදරට යන ගමන් ආයෙත් සිටි එකේ පොඩ්ඩක් ඇවිදලා ලස්සන ප්ලේසස් එක්ස්ප්ලෝර් කරලා බලලා අපේ ලන්ච් එකමත් සිටි එකෙන්ම අරගෙන අපි ට්‍රේන් එකෙන් ආපහු ගෙදර ආවා නිව් ඉයර් එක ඉවර කරලා. ඉතින් ඒ විදිහට තමයි අපේ නිව් ඉයර් ඩේ එක අපි මෙල්බන් වල ස්පෙන්ඩ් කළේ.